ඉස්සෙල්ලාම ඔයාලා රිමෝට් එකට ට්‍රිපල් A බැටරි 3ක් දාගන්න. Okay 811 ඩ්‍රෝන් එක තමයි ෆ්ලයි කරන විදිය කැල්කුලේට් කරන විදිය මම කියලා දෙන්න හදන්නේ. ගොඩක් හොඳ ඩ්‍රෝන් එකක් GPRS ඩ්‍රෝන් එකක්. කිලෝමීටර් භාගයක් හරියට යවන්න පුළුවන් දුර. ඊට පස්සේ අපි මේ විදිහට ඩ්‍රෝන් එක ඔන් කරලා ලෙවල් එකට තියාගන්න. ඊට පස්සේ රිමෝට් එක ඔන් කරන්න. රිමෝට් එකේ මෙතන තියෙනවා ජොයිස්ටික් එකේ මෙන්න මේ කැලේ දෙක. ඒක අරගෙන හයි කරගන්න. මුලින්ම ඉන්ඩෝ ෆ්ලයි කරනවා නම් මේ GPS බටන් එක පාවිච්චි කරලා ටිකක් ලබාගෙන ඉන්න අපර දෙකක් ඊට පස්සේ GPS ඕෆ් කරනවා. GPS ඔන් එකේ තියෙද්දි අපිට ඉන්ඩෝ ෆ්ලයි කරන්න බෑ. හේතුව තමයි GPS කනෙක්ට් වෙන්නේ නැහැ ඉන්ඩෝ වල. අපි එළියට ගිහලා ෆ්ලයි කරද්දී GPS ඔන් කරගන්න. ඊට පස්සේ ෆෝන් එක කනෙක්ට් කරගමු අපි දැන්. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න RC drone කියලා තියෙන්නේ. එතනින් ගිහින් අපිට ෆෝන් එකේ Wi-Fi on කරලා drone එකේ Wi-Fi range එකට connect වෙන්න. හරි දැන් connect වෙලා තියෙනවා. ඊට පස්සේ back වෙන්න. මේ name එක අපිට මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් start fly දෙන්න. මෙතන connect දෙන්න. ඊට පස්සේ ඔයාලට camera එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පෙන්නනවා තියෙන mode එක මොකක්ද කියලා. මේ indoor mode දැන් තියෙන අපි GPS off කරන්නේ. ඊට පස්සේ මේක අපි GPS on කරාම එලි මහන්ට ගියාම අපිට මෙතන පෙන්නනවා සැටලයිට් කීයක් කනෙක්ට් වෙලාද කියලා. සාමාන්‍යයෙන් සැටලයිට් 9ක් කනෙක්ට් වුණාම තමයි ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන් GPS mode එකේ. GPS mode එක ඕෆ් කරාම අපිට මෙතන සැටලයිට් බිඳුවක් තිබ්බත් ෆ්ලයි කරන්න පුළුවන්. නමුත් දුර යවන්න බෑ. දුර යවනවා නම් GPS on කරලා සැටලයිට් කනෙක්ට් වුණාට පස්සේ තමයි ෆ්ලයි කරන්න ඕන. ඊට පස්සේ වැඩ කරන දේ තමයි ඩ්‍රෝන් එකේ කැලිබ්‍රේට් එකක් තියෙන කරගන්න. මේ බටන් එක මේක එකපාරක් ප්‍රෙස් කරගෙන හිටියම ඩ්‍රෝන් එකත් පෙන්වන්න. දැන් ඔස්සලා මම අපි ඩ්‍රෝන් එක මේ අතර කරකවලා ඊළඟ බීප් එකේදී පහළට ඇරෙලා හරි මට දෙයක් තුනක් කරකවන්නවා. මේ බීප් එක හැමදාම කරකවන්න. ඊට පස්සේ ඩ්‍රෝන් එක මෙහෙම තියන්නේ. ඊට පස්සේ මේකත් ලෙවල් කැලිබ්‍රේෂන් එක මේ බටන් එක එහෙමම තප්පර දෙකක් තුනක් ඔබාගෙන ඉන්න. ඒතකොට ආර වෙන මේ විදිහට බාට් එක බ්ලින්ක් වෙලා ඩ්‍රෝන් එක කැලිබ්‍රේට් එකක් වෙනවා. ඩ්‍රෝන් එක මේ විදිහට ලෙවල් එකේ තියෙ තමයි කැලිබ්‍රේට් එක කරන්නත් ඕනේ. ඊට පස්සේ ඉන්ඩෝ මෝඩ් එක try කරද්දී මේ විදිහට ඩ්‍රෝන් එක ඒකනොත් තියෙන අර කැලිබ්‍රේට් එක තමයි ජොයිස්ටික් දෙක පාවිච්චි කරලා මේ විදිහට කැලිබ්‍රේට් එක කරන්න පුළුවන්. ලෙවල් කැලිබ්‍රේෂන් එක ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරන්න පුළුවන් අපිට මේ විදිහට. joystick දෙක ඇතුළට තියෙන හැටි මුලට අරගෙන ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරනවා. හරි. ඊට පස්සේ මේ joystick එක වගේ ඩ්‍රෝන් එක කරනවා. ඊට පස්සේ ජොයිස්ටික් දෙක පාවිච්චි කරන සාමාන්‍ය විදිහට මේකෙන් ඩ්‍රෝන් එකට උස්සන්න පුළුවන්. මෙතනින් ඩ්‍රෝන් එක බාන්න පුළුවන්. මේකෙන් ඩ්‍රෝන් එක හරව ගන්න පුළුවන් දෙපැත්තට. මේකෙන් ඩ්‍රෝන් එක මූව් කරන්න පුළුවන් ඉස්සරහට පස්සට සහ වමට දකුණට. ඊට පස්සේ අපි GPS outdoor mode එකේ යවද්දී අපිට මේ බටන් එක ආයෙත් ප්‍රෙස් කරගෙන ඉඳලා GPS on කරන්න පුළුවන්. ඊට පස්සේ GPS මෙතන ඉබේම on වෙනවා. මෙතන සැටලයිට් 9ක් කනෙක්ට් වෙද්දී. ඔයා මේ ඩ්‍රෝන් එක එළියෙන් ගිහින් තියන්න. ගිහින් තියලා පළවෙනි පාර කනෙක්ට් වෙන සාමාන්‍ය විනාඩියක් 2ක් වගේ යනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එක ඔන් කරද්දිම කනෙක්ට් වෙනවා. ඩ්‍රෝන් එකට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් සැටලයිට් කීයක් කනෙක්ට් වෙනවද කියලා. 9ක් කනෙක්ට් වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඊට වැඩිය කනෙක්ට් වෙනවා. 9ක් කනෙක්ට් වෙච්ච තැන ඉඳන් අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එක ස්ටේබල් එකේ යවන්න පුළුවන්. සාමාන්‍ය කිලෝමීටර් භාගයක් යවන්න පුළුවන්. හරියට මීටර් 500ක්. අපිට යවන්න දුර මෙතන පෙන්නනවා. හයිට් එක සහ ඩිස්ටන්ස් එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ අපිට ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් මීටර් 500ම ගිහිල්ලා තිබ්බත් මෙතන තියෙනවා හෝම් පොයින්ට් බටන් එක. මේක ප්‍රෙස් කරගෙන හිටියම තත්පර දෙකක් ඩ්‍රෝන් එක කොයිබ තිබ්බත් ඔයා යවපු තැනට ඇවිල්ලා ලෑන්ඩ් කරනවා. ඔයා යවපු තැන විදියට ගන්නේ GPS 9ක් කනෙක්ට් වෙච්ච තැන තමයි. ඔය ටික තමයි මේක වැදගත්ම දේ කියන්නේ.
ඊට අමතරව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට මට කෝල් එකක් ගන්න මම